හෙලෝ ගුඩ් මෝර්නිං හැමෝටම සුබෝදෑසනක් වේවා. ඉතින් අද අපි යන්න හදන්නේ සෙන්ගඩකලපුර මහනුවරට. ඉතින් දැන් වෙලාව 6:00යි. 6:42ට තමයි ට්‍රේන් එක තියෙන්නේ නුවරට යන්න. ඉතින් මම දැන් ඉන්නේ වේයන්ගොඩ ස්ටේෂන් එකේ. ඉතින් ඔය කට්ටියට පුළුවන් මාත් එක්ක ඉස්සරහට ට්‍රේන් එක ගමන මොන වගේද කියලා මාර ලස්සන ඉස්සරහට. මාත් එක්ක එකතු වෙන්න පුළුවන් කට්ටියට. එහෙනම් පස්සේ හම්බුණු ට්‍රේන් එකේදී ඉතින් දැන් ඔය අනවුන්ස් කරලා කිව්වේ මට යන්න තියෙන ට්‍රේන් එක 6:42 කැන්ඩි ට්‍රේන් එක දැන් එනවා කියලා තමයි අනවුන්ස් කරේ. අපි බලමු ට්‍රේන් එක ආව මොනවද වේද කියලා. ඔන්න ඉතින් මම කොහොම හරි රබුක්කන දුම්රිය ස්ථානයටත් ආවා. දැන් මෙතනින් ඉස්සරහට තමයි ලස්සනම දර්ශන ටිකක් ඔකට බලා ගන්න පුළුවන් වෙන්නේ. රබුක්කන ඉස්සරහට මාරම ලස්සනයි. ඉතින් මම යන ගමන් පෙන්නනවා කට්ටියට රබුක්කනින් පස්සේ තියෙන view එක කොහොමද කියලා. ඉතින් මේ රබුක්කන දුම්රිය ස්ථානයේ තියෙන විශේෂත්වය මේ වෙනකන් තිබ්බ දුම්රිය ලයින් ඔක්කොම එකතු වෙලා රබුක්කනින් පස්සේ දිගටම දුවන්නේ තනි ලයින් එකක්. ඔක්කොම රබුක්කනින් පස්සේ එකතු වෙනවා එක තනි ලයින් එකකට. මම ඉස්සරහදී පෙන්නන්නම් ඔය කට්ටියට එකතු වෙන තැන. ඉතින් බෙලියත දුම්රිය ස්ථානය හදන්න කලින් ලංකාවේ තිබ්බ දිගම දුම්රිය වේදිකාව තමයි මේ රබුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාව. ඉතින් බෙලියත දුම්රිය ස්ථානය හදුවට පස්සේ තමයි මේක දෙවෙනි ස්ථානයටපත් උනේ. ඉතින් අර ඉස්සරහින් පේන දැන් තමයි මෙච්චර ලාභු ලයින් ටික ඔක්කොම තනි ට්‍රැක් එකකට එකතු වෙන්නේ. ඉතින් බලන්න ලස්සනට එක තනි ලයින් එකකට එකතු වෙන හැටි. ඉතින් මේ උඩරට දුම්රිය මාර්ගය කියන්නේ බිංගේවල් බහුල වශයෙන් දැක ගන්න පුළුවන් දුම්රිය මාර්ගයක්. ආයි බලමු අපිට ඉස්සරහට බිංගේවල් කීයක් දැක ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි මේ යන ගමනේදී අපි පළාත් වශයෙන් ශ්‍රී ලංකාවේ පළාත් 3ක් පහු කරගෙන තමයි ඉස්සරහට යන්නේ. බස්නාහිර පළාත, සබරගමු පළාත සහ මධ්‍යම පළාත. ඒ 3 පහු කරගෙන තමයි මහනුවර ළඟා වෙන්නේ.
ඔයගොල්ලන්ට පේන්නේ ඩෝසන් කුරුණ 1820 දී කොළඹ මහනුවර මහා මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කළ තියෙනවා කැප්ටන් ඩෝසන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් මේ කැප්ටන් ඩෝසන් 1829 දී අභාවප්‍රාප්ත වෙලා තියෙනවා සර්පයෙකු දෂ්ට කිරීම නිසා. ඉතින් එතුමා සිහි වෙන තමයි මේ ඩෝසන් කුරුණ හදලා තියෙන්නේ. Happy, comfortable and safe journey. Thank you. ඉතින් ලොකු ගමනකට පස්සේ ඔන්න අපි ආව අන්තිමට මහනුවරට. ඉතින් පැය 2කමාරක විතර පස්සේ තමයි මේ මහනුවරට ආවේ. ට්‍රේන් එකේ මාර සෙනගක් හිටියේ. දැන් හෙට පොසොන් පොය අතරම හෙට නෙමෙයි අනිද්දා. එතකොට ඒකත් අල්ලලා නිවාඩුවත් එක කට්ටිය ට්‍රිප් යන්න ලෑස්තිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේන් එක තනිකර ෆුල් වෙලා තමයි තිබ්බේ. ඒක නිසා හරියට මේ ඔකාටිට කියන ගමන් වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඒ වුණාට මම වීඩියෝ ක්ලිප් වගේක් ගත්තා. ඒ ටික ඔකට දකින්න ඉස්සරහ. මේ අපි දැන් යන් ඉස්සරහට අපි මම යන්න හිතන් ඉන්නවා දලදා මාලිගාවට මුලින්ම. අපි පාර දිගේ යන ගමන් වීඩියෝ එකක් ගමු. ඉතින් දැන් මේ මහනුවර තුම්බි ස්ථානයේ ඉඳලා අපි යම් දලදා මාලිගාව පැත්තට. ඉස්සරහට තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් පාර පැනලා යන්න ඕන අපි ඉස්සරහට. පිටත් බලලා හරි. මෙතනින් අපි දාගමු දකුණට. ඉතින් ස්ටේෂන් එක ආව ඉතින් දැන් වෙනකන් කතා කරගන්න බැරි වුණා. පාරේ මැප් එක බලාගෙන ආවේ. ඉතින් මේ දැන් මම ඇවිල්ලා තියෙනවා නුවර වැවගාවට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් මේ නුවර වැවේ තියෙන view එක. මාරම ලස්සන විදිහට තියෙන මේ වටේට තියෙනවා වටේට. ඊට පස්සේ තියෙන්නේ මේ KCC එක. බලන්න මේ view එක දිහා. ඉතින් view එකත් එක්කම මට ඈතින් මෙතනින් පේනවා මේ හරිය මේකෙන් ඊයතිලක මණ්ඩපේ පේනවා. මෙතන මේ බුල්තන්ගේ පේනවා. ඒ දෙක පේනවා එතෙන්. ඉතින් මේ නුවර ගැන මම පොඩ්ඩක් විස්තර ටිකක් කිව්වොත් එහෙම මේක 1807 දී සීතුම් රාජිකාතුරුම තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ මේ ඔකට පේන මේ බැම් එකටම පේනවා මේකේ මේ වැවදිගේ බැම්මක්. ඒක ඇත්තටම වලාකුළු බැම්ම කියලා තමයි ඒකට නම් කරලා තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ සීතුම් රාජිකාතුරුම තමයි. හැබැයි ඒක වැඩි ඉවර කරගන්න බැරිලා තියෙනවා. මොකද 1915 දී ලංකාව යටත් වුණා කියලා කටේ දන්නවනේ. ඒකත් එක්ක රජුම අත්අඩංගුවටපත් වුණා. ඒක නිසා මේක වැඩි ඉවර කරගන්න බැරිලා තියෙනවා. අදටත් ඒ වැඩ නවත්තපු තැනින් එහෙම නතර වෙලා තියෙනවා. ඉතින් අඩි 2060ක ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා මේ වැවේ මේ වලාකුළු ගන්න. මම ඔකට එකක් පෙන්නන්නම් මේක එන්ඩ් එක මට පේන වලාකුළු ගන්න. පැත්තෙන් ගත්තොත් එහෙම මේ ක්වීන්ස් හෝටලේ පිටිපස්සෙන් ඔහොම ගිහිල්ලා වලාකුළු ගන්න අන්න අර හරියෙන් එක එන්ඩ් එකක් පේනවා මට. පෙන්නන්න
රබුක්කන්ගේ ඊට පස්සේ එකෙන් දෙකක් පේනවා. මොකද මේ පැත්තේ ගන්න නැහැ. ඊට පස්සේ කාටවත් මේ පැත්තෙනුත් කොහොම වලාකුළු ගම්ම යනවා පේනවා මට මෙන්න මේ. ඔව්. මෙන්න මේ හරියට තියෙනවා. ඔහොම ගිහිල්ලා මෙන්න මේ හරිය තව එන්න එකක් මට පේනවා ඉස්සරහින්. ඉතින් අන්න අර ටිකටම මං හිතන්නේ නෑ අද වලාකුළු ගන්න එතනින් අතර කරලා තමයි තියෙන්නේ මට හිතන විදියට. ඉතින් මේ ඒක වැරදි නම් දන්නේ කෙනෙක් හරියටම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේ මෙතන තියෙනවා මේ ක්වීන්ස් හොටෙල් එක කට්ටිය මම දන්නවා අනිවාර්යෙන් නෝරාවොත් එහෙනම් මෙතන ඉස්සරහටලා කට්ටිය අනිවාර්යෙන් ෆොටෝ එකක් ගහලාම තමයි යන්නේ. ඉතින් මම දැන් හදන්නේ ෂර්ට් එකක් මාරු කරගෙන දළදා මාලිගාව ඇතුළට යන්න. එහෙනම් අපි මාලිගාව ඇතුළට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මම මේ දළදා මාලිගාව ගැන පොඩි විස්තරයක් දුන්නොත් එහෙම දළදා මාලිගාව ගැන නොදන්න කෙනෙක් නෑ වුණාට මම පොඩි විස්තරයක් දෙන්නම්. ඔය කට්ටියට අතනින් පේනවා හරි පැරණි රජ මාලිගාව. මෙතනින් මේ ඇඟිල්ලකින් පේන්නේ සුදු පාට රතු පාට වහලයක් තියෙන එක පැරණි රජ මාලිගාව. ඉතින් මේ දළදා මාලිගාව හදන්න කලින් ඒක තමයි දළදා වහන්සේ තැන්පත් කරලා තිබ්බේ. ඉතින් මුලින්ම මෙම දළදා මාලිගාව ඉදි කරලා තියෙන්නේ පළමුවනේ විමලදම්ම සූරතුමා විසින්. ඒ වුණාට එතුමා ඉදි කරපු මාලිගාව පෘතුගීසින් විසින් විනාශ කරලා තියෙනවා. ඉන් පසුව සිංහලයේ අවසාන රජතුමා වන ශ්‍රී වීරපරාක්‍රම නරසිංහ සිංහ රජතුමා විසින් මෙම දළදා මාලිගාව ඉදි කරලා තියෙනවා. ඉතින් මම දැන් ඇවිල්ලා තියෙන්නේ බෝගම්බර බන්ධනාගාරේ ඉස්සරහට. හැගීමක් එනවාද කියලා හිතා ගන්නවත් බැහැ. එල්ලුම්ගස. ඈතින් බන්ජව කන්ද මේ පැත්තෙන් මේ පේනවා. ඉතින් මේ මෙතන තියෙනවා ජොයි මෝටර් බෝට්